ගම්මැද්ද ජනතාව සමග ජනතාව වෙනුවෙන් අඛණ්ඩ මෙහෙවරක ගම්මැද්ද අද අනුරාධපුර දිස්ත්‍රික්කයේ නෑගම්පහ ගමේ ජල ප්‍රශ්නයකට විසඳුම් ලබා දුන්නා. අනුරාධපුර නෑගම්පහ ගමේ පවුල් 170ක් ඉන්නවා. ගමේ දරුවෝ 165ක් ඉගෙන ගන්නේ මේ නෑගම සිරිසුමන විද්‍යාලයේ. පිරිසිදු පානීය ජලය නැතුව ගම දුක් විඳේ අද ඊයක නෙවෙයි. දන්න කාලේ ඉඳලා මේ ගමේ ජනතාව පිරිසිදු ජලය නොමැති කමින් දුක් විඳා. ගිය අවුරුද්දේ මැයි මාසේ 19 වෙනිදා ගම්මැද්ද මේ ගැටලුව විසඳන්න මුලපිරුවේ කැපිටල් මහරජා සමූහයේ හිටපු සභාපති ගම්මැද්ද නිර්මාතෘ දිවංගත ආර් රාජමහින්ද්‍රන් මහතාගේ 82 වැනි ජන්මදිනයට සමගාමීව ජල පෙරණ පද්ධතියක් සහ ජල නල පද්ධතියක් හදලා පාසලේ දරුවන්ටයි ගමේ ජනතාවටයි පිරිසිදු පානීය ජල පහසුකම ලබා ගන්න පුළුවන් විදියට වැඩේ අවසන් කෙරුණා. ගම්මැද්ද නායක ෂෙවාන් ඩැනියල් සමග ගල්නෑව ප්‍රාදේශීය ලේකම් GMKR ප්‍රියදර්ශන තමුත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සුරංජි අම්මුදුරගේ ගල්නෑව කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ වයි සියාඩ් මේ අවස්ථාවට එක් වුණා. නාවික හමුදාවේ ලුතිනන්ට් කමාන්ඩර් MKLI කරුණාරත්න සංවර්ධන නිලධාරී අරුණ ප්‍රියදර්ශන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකයේ තාක්ෂණික නිලධාරී චතුරිකා නයනි නෑගම සිරිසුමන විද්‍යාලයේ වැඩ බලන විදුහල්පති අනුරංග වික්‍රමසිංහ සහ හිටපු විදුහල්පතිවරුන් වන කේ ජයපාල අනුර ශාන්ත දිසානායක වගේම ගම්මැද්ද මහලේකම් ප්‍රසන්න අතුකෝරළ ඇතුළු පිරිසත් මේ අවස්ථාවට සහභාගී වුණා. ඉස්සර වක්කඩෙන් වතුර බීපු මිනිස්සු අපි. නමුත් අපිම කරපු පරිසරයට කරපු විනාශයක් නිසා අපිට අද දවසේ ඒ ප්‍රතිආශිත කරන ජලයේ බොන්න තැනට අපිපත් වෙලා තියෙනවා. ඒ වගේම අපි ආහාර පාන සඳහා සකස් කිරීමේ කාර්ය සඳහා යොදවන්න වෙලා තියෙනවා. ඒ නිසා මේ පානීය ජලය තුලින් අපේ දරුවන් නිරෝගීමත් දරු පරපුරක් විදියට බිහි කරන්න ඔබ මේ ගත්ත පොඩි උත්සාහය අපිට ඉතාලගෙන දුවදරුවන්ට මේ මගින් අද දින මේ වැඩසටහනත් එක්ක මම හිතන්නේ අධ්‍යාපනික වටිනාකමක් තියෙනවා. ගම්මැද්ද කණ්ඩායම කොහොමද හැසිරෙන්නේ කියන එක. මේක මුල්ගල තිබ්බ අවස්ථාවේ ඉඳන් අද දවස් වෙනකම් ගම්මැද්ද කණ්ඩායම කොහොමද වැඩසටහනක් කරන්නේ කියන එක පිළිබඳවත් මෙතන සැඟවුණු විෂයමාලාවට අදාළ කොටසක් තියෙනවා. අපේ දුවදරුවෝ ඒ අනුසාරයෙන්ුත් තමන්ගේ ජීවිතයට වටිනාකමක් එකතු කරගන්නට ඇති. උත්සව සභාව ඇමතු ගම්මැද්ද නායක ෂෙවාන් ඩැනියල් අද අපි දකිනවා ලෝකයේම ලොකු කැළඹලි සහගත තත්වයකට පත් වෙලා. දැන් අපි දකිනවා මේ ලෝක තත්වය නිසා සති ගානකට පස්සේ මේ කලාපීය රටවල් වලට ඇති වෙලා තියෙන ඒ ප්‍රතිවිපාක. අපිට අපේ අමාරුවේ හිටපු කාලේ අපිට උදව් කරපු රටවල් වලට පවා මේ අවස්ථාවේදී ඒ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. එහෙමනම් අපි මොනවද කළ යුත්තේ? මේ ප්‍රශ්නකාරී අනාගතයට මුහුණ දෙන්න මිලියන 21ම එකට එක් වෙන්න ඕන. ගෙදර තියෙන ලයිට් එකක් ඕෆ් කරලා වතුර ටිකක් අපි ඉතුරු කරලා ගමන් වියන් ටිකක් අඩු කරලා මේ අවස්ථාවේදී ඒ කරන හැම දෙයක්ම රට වෙනුවෙන් කරන දෙයක් කියලා කරොත් මට හිතෙනවා අපිට මේ තත්වයට මුහුණ දෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. අපි විශ්වාස කරනවා මේ අවස්ථාව අපේ රටට ලොකු අවස්ථාවක් කියලා. භූගෝලීය දේශපාලන දිහා බැලුවහම මට හිතෙනවා අපිට අලුත් රටක් සහ නූතන ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න හොඳ අවස්ථාවක් කියලා. ඒ අවස්ථාව අපි ප්‍රයෝජන නොගෙන යන්න දෙන්න හොඳ නැහැ. අනිවාර්යෙන් අපි පෙළ ගැසිය යුතුයි. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. කවුරුහරි ඇවිල්ලා කිව්වොත් නෑ අපි දුප්පත්, අපි හැමදාම මෙහෙම තමයි ඉන්න ඕන, අපේ රට පිටිපස්සට යනවා. එහෙමත් නැත්නම් මේ ප්‍රශ්නකාරී තත්වයන් වල මේ ප්‍රශ්න තව උග්‍ර කරන්න සමහර අය ක්‍රියාත්මක වෙනවා නම් එහෙමනම් ඒ අය දේශද්‍රෝහී. එච්චරයි කියන්නේ. පාසලට වගේම ගමටත් වතුර ලැබීම ගැන ගම්මු ඉන්නේ බොහොම සන්තෝෂෙන්. බොහොම දුෂ්කර පාසලක් මේ කරපු සේවයට ගොඩක් පිං. දැන් අපට කරදරයක් නැතුව ලේසියෙන්ම වතුර ටික අපිට ගන්න පුළුවන්. ගම්මුන් හැටියට මම ඊටාම සතුටටපත් වෙනවා අද දවසේ ගම්මානෙටත් මේ ගම්මැද්ද ව්‍යාපෘතියෙන් පානීය ජල වැඩසටහන ඉටු කිරීම පිළිබඳ දිට්වා සුණාටුවත් සමග මුහුණ දීමට සිදු වූ අභියෝගවලට එක දිගට අධියර කිහිපයකින් විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල විපතටපත් ජනතාව වෙනුවෙන් ගම්මැද්ද සිය මෙහෙවර ඉටු කළා. එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතරවාරේ තවත් පසකින් ජනතාව වෙනුවෙන් ව්‍යාපෘතිවල ඉදිකිරීමද අඛණ්ඩව සිදු වුණා. ජනතාව සමග ජනතාව වෙනුවෙන් ගම්මැද්ද මහජන මෙහෙවර
අකණ්ඩව. මිනිස්කමේ සුවඳයි මේ සොයා යන්නේ මේ සොයා